හයි මම චිත්‍රාංගි රොඩ්රිගෝ. අද මම ඔයාලට ගැස්ම සමග එකතු වෙලා කියලා දෙන්න හදන්නේ අපි හදපු ඩෝල්ට කොණ්ඩෙකුයි ගවුමකුයි ගොතාගන්නේ කොහොමද කියලා. අපි ඒක ඉවරයක් කරන්න ඕනේ ලස්සනට. ඉතින් මට හිතුණා ඔයාලට ඒකත් කියලා දෙනවා කියලා. මම අද කියලා දෙන්නේ එක කොණ්ඩ జాතියකුයි එක ගවුම් පැටර්න් එකකුයි විතරයි. මොකද කොණ්ඩත් අපිට ගොඩාක් විදිහට ලස්සනට ගොතාගන්න පුළුවන්. අපි අද එකක් කරලා බලමු. කොණ්ඩේ ගවුමයි. ඉතින් ගැස්ම සමග එකතු වෙලා ඉන්න. දැන් ඔයාලට මම අමිගුරුමි ඩෝල්ව හදන විදිය මගේ පහුගිය වීඩියෝ එකෙන් පෙන්නුවා. දැන් මං හිතුවා ඒකට ඔයාලට එයාට මේ කොණ්ඩෙකුයි ගවුමකුයි කොහොමද ගොතාගන්නේ කියලා මේ කියලා දෙනවා කියලා. හරි. ඉතින් මම මේ ඔයාලට ඉස්සෙල්ලා වීඩියෝ එකේදී හදපු අමිගුරුමි ඩෝල්ම තමයි මේ ඉන්නේ. මේකේ මම පාට වෙනස් විදියට ඔයාලට ඕන පාටක් ගන්න පුළුවනි. මේ පාට වෙනස් කරලා මේ විදියට මං හදලා තියෙනවා. ඉතින් මං හිතුවා අද ඔයාලට මේ විදියට කොණ්ඩෙකුයි මේක කොණ්ඩ එක පැටර්න් එකක් විතරයි. මේක ගවුම් පැටර්න් එකක් විතරයි. මං හිතුවා මේ දෙක අද කරලා පෙන්නනවා කියලා. අපි බලමු ඉස්සෙල්ලා මේ කොණ්ඩේ කරගන්නේ කොහොමද කියලා. ඒකට මං හිතුවා අද මේ පාට වූල් එක පාවිච්චි කරන්න. ඔයාට කැමති පාටක් මේකට පාවිච්චි කරන්න පුළුවනි. හරි. හරිම ලේසි ඒක කරන්නත්. අපි බලමු මේ ඩෝල්ට කොහොමද මේ කොණ්ඩේ හදාගන්නේ කියලා. ඒකට මේ වූල් එක මම පාවිච්චි කරනවා. ඒ වගේම ඒකට පාවිච්චි කරන්නේ 3 mm හුක් එක. ඒ වගේම ඔයාට අවශ්‍යයි මේ වගේ පින්ස් ටිකක්. අපිට මේක රඳව ගන්න. මේ වගේ මේ බීඩ් එක තියෙන පින් එක ගත්තම ලේසි. මොකද නැත්තම් වෙනින් පින් එක ගැහුවොත් ඉතින් අපිට ඇතුළට යාවිත් දන්නේ. ඒක නිසා ඔයා මේ විදිහම ගන්න. මේක ගන්න තියෙනවනේ මේක ගන්න. ඒ වගේම මේ නීඩල් එකකුත් ඕන, කතුර ඕන. ඉතින් අර ෆිනිෂ් කරන හුක් එක ඕන හැමදාම වගේ. හැම වැඩේකදීම ඔයා කරන අපි මේ ගොතන එකකදී ලස්සනට ෆිනිෂ් කරන්න ඕනේ. හරි. ඒක මම හැම වීඩියෝ එකම කියනවා. මම ඒක නිසා ඒක හොඳින් මතක තියාගන්න එක කොහොමද කරන්නේ කියලා. ඉතින් අපි බලමු දැන් මේ කොහොමද කරන්න කියලා. අපිට ඉස්සෙල්ලා මම දැන් කියවනේ මේවා මම මේ වූල් පාට ගන්න කියලා. දැන් මේ ඩෝල්ට මීට වැඩි ලොකු කෙනෙක් හදාගත්තොත් ඔයා බලන්න ඕන මෙයාගේ කොණ්ඩේට කොච්චර චේන් ප්‍රමාණයක් මේකට අවශ්‍යද කියලා. කොණ්ඩේ දිග්ග කොට එහෙම හදාගන්න. හරි. ඒකත් චේන් මම මේකට අරගන්නේ චේන් 25යි. මම දැන් මෙතන චේන් 25ක් ඔන්න ගෙතුවා. හරිද? මේ විදිහට හරි ලේසි එක කරන්න. මේ විදිහට ගොතා ගන්න. ගොතාගෙන ඉවර වෙලා චේන් තද කරන්න එපා. මේ විදිහට හරියට චේන් පේන්න තියාගන්න. දෙවනි චේන් එකේ ඉඳලා මේ දෙවනි චේන් එකේ ඉඳලා අපි මේකට මේ දෙවනි චේන් එකට half double crochet 5යි ඊළඟ චේන් එකට ආයිසරක half double crochet 5යි මේකට half double crochet 5යි තුනක් දානවා. හරි. ඔන්න බලන්න මේ විදිහට එතුවා දෙවනි චේන් එකෙන් මේ උඩ මේකෙන් මේ විදිහට ගත්තා. මේ විදිහට තුනෙන්ම පාස් කරා half double crochet 1යි 2යි 5යි පටලව ගන්න නැතුව හරියට කරන්න. 5යි. හරි. පළවෙනි චේන් එකට ඔන්න අපි දැම්මා. ඊට පස්සේ ආයිසරයක් දෙවෙනි චේන් එකටත් half double crochet 5ක් දාන්න ඕනේ. තුන්වෙනි චේන් එකටත් half double crochet 5යි. දැන් ඊළඟ චේන් එකේ ඉඳලා මේ උඩට යනකම්ම එක චේන් එකට half double crochet එක ගානේ දාගෙන යන්න ඕන උඩට වෙනකම් මේ විදියට. ඔහොම. හරි. මේ විදියට එක චේන් එකකට එක half double crochet ගානේ දාගෙන යන්න ඕන. හරිද? අපිට මේ චුට්ට අපි මේක මෙතන half double crochet 5ක් දාලා අපි කරන්නේ මේක අර මේ කර්ව් එකක් එන විදියට කර්ලි එයා වගේ එන්න මේ තමයි මේම හදන්නේ. හරි. ඉතින් අපි මෙතනට වෙනකම්ම ඔයා දැන් half double crochet 5ක් දාගෙන එක ගානේ දාගෙන දිගට මේ චේන් එක උඩට වෙනකම්ම එන්න ඕනේ මේ විදියට. බලන්න මේක මේ ඇවිල්ලා තියෙන්නේ මේ විදියට. දැන් අපි මේක කරාම මෙතන කර්ලි වගේ වෙලා මේ විදියට එන්නේ. ඊට පස්සේ ආයිසරයක් ඔයා මෙතනදී ආයි චේන් 25ක් ගොතන්න ඕනි. හරි. ওই විදිහට දිගට චේන් 25ක් ගොතලා ආයිසරයක් අතන පළවෙනි තුන half double crochet 5 ගානේ එක චේන් එකට තුනක් දාන්න ඕන. ආයි උඩට වෙනකම් මේ විදිහට එන්න ඕනේ. හරිද? හරිම ලේසි. ඒ වගේ ඔයා මේ වගේ ස්ට්‍රැප්ස් 12ක් හදන්න ඕනි. චේන් 25ට මෙතනට ආවා චේන් 25ක් ගෙතුවා ආයිත් අර විදියට ගියා. ආයිත් ඒක ඉවර කරා ආයිත් චේන් 25ක් ගෙතුවා. ඒ විදියට එන්න ඕන 12ක්. ඔයා බලන්න ඒක ඔයාගේ මේ බෝනික්කගේ ඔළුවට ඒ 12ක් ප්‍රමාණය ඇතිද ඊට වඩා වැඩි වෙනවද අඩු වෙනවද එහෙම කියලා පොඩ්ඩක් ඔයා කල්පනාවට ගන්න ඕනේ. මේ විදියට තමයි 12ක් හැදුවම අපි අන්තිමට එන්නේ. ওই විදිය. දැක්කද? මෙතන චේන් එක නවත්තනවා. ඒ විදියට මේක ගොතාගෙන යනවා. ආයිත් නවත්තනවා. මේ විදියට ගොතාගෙන දිගටම එනවා. හරිද? ආවම මේ විදිය තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. අපි ඊට පස්සේ මෙතන මේක චේන් එකක් දාලා ඉවර කරලා මේක තද කරලා අපි ඉවර කරනවා. කරලා ඉවර වෙලා මේක අපි දැන් නූල ටිකක් වැඩිපුර ප්‍රමාණයක් තියාගෙන මම මේ
කරපු මේ ඩෝල්ට කොහොමද ඔල්ලුවේ මේ කොණ්ඩේ අපි හරි ගස්සන්නේ කියලා අපි මේකෙන් බලමු. හරිද? දැන් අපි මේක අරගෙන මේ විදියට ඔයාට අවශ්‍ය ප්‍රමාණයට මේ විදියට මෙහෙම තියාගන්න ඕනේ. හරි? උඩින් ඔහොම ලස්සනට තියාගෙන මෙහෙම අල්ලලා ඔහොම තියාගන්න. පොඩ්ඩක් කමන්නේ හට මෙහාට උනාට ඊට පස්සේ අපි ආයෙසරයක් මේක පින්ස් ගහලා හරි ගස්සන හින්දා ඔයා ඊට පස්සේ ඒක ආයෙත් ගලවලා හදන්න. හරි? අර මං කිව්වා වගේ මෙහෙම තියලා මේ පින්ස් ගහන්න. හරි? මේ විදියට. මෙහෙම අර මේ ස්ට්‍රැප් එකෙන් ස්ට්‍රැප් එකටම මේ විදියට මෙහෙම පින්ස් ගහගෙන යන්න. දැන් පිටිපස්සේදී කොණ්ඩේදී මෙතන ඒක දිග වෙනවනේ. ඒක නිසා ඒක කොහොමම තියලා අපි ලස්සනට හදාගන්න පුළුවන්. පොඩි එහාට මෙහාට අඩුපාඩුවක් තියෙනවා නම් ඔයා ආයිසරක් එක ගලවලා එම හදන්න. හරි? ඒක කිසිම ප්‍රශ්න නැහැ. මොකද ගලවන්න පුළුවන් අපි පින් කරලානේ තියෙන්නේ. ඊට පස්සේ ඔයා මේ වටේටත් මෙහෙම තියලා දැන් මේක කොණ්ඩේ මූණත් එක්කලා බලලා කොහොමද කියලා. ඔයාට ඒක තේරෙනවනේ. නේ? මූණයි නලලයි එහෙම අපි ඇස් දාන්න ඕනේ, කට දාන්න ඕනේ එහෙම කියලා හිතලා එහෙම බලලා මෙතන යටිනුත් ඔයා මේ විදියට මේක හොඳට වටේට ඔක්කොම පින් කරගන්න ඕනේ. මේ ඔක්කොන්ටම ඒ විදියට ලස්සනටම තියලා මේ විදියට හදාගෙන මේ ඔළුව පේතන පේන්නේ නැති වෙන්න මේ විදියට වටේටම තියලා ඔයා මේක ලස්සනට පින් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේ ටික ඔක්කොම හදාගත්තයින් පස්සේ අර නීඩල් එකට මේක හරිය නැත්නම් අර අපේ සාමාන්‍ය ලොකු නීඩල් එක අරගෙන මේ අර අපි වැඩිපුර තියාගත්ත නූල තියෙනවනේ. ඒ නූලෙන් අරන් මේක හොඳට අල්ලගන්න ඕනේ. මේ හැම එකක්ම මේ විදියට මෙහෙම වටේටම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ මේ වටේටත් ඔහොම මහගන්න ඕනේ. මහගෙන ඉවරලා ඔයා දන්නවනේ මේක ඉවර කරන විදිය මෙහෙන් කොහෙන් හරි අරගෙන නූල මෙතන ඇතුලෙන් කපලා දාන්න ඕනේ. මේ විදියට තමයි ඒක හැදුවාම එන්නේ. දැක්කද මේ මම මේකේ දැන් කරලා තියෙන විදිය ඒ විදිය තමයි. බලන්න. මේ විදියට ඔක්කොම මේ විදිය ඔතනින් මහගෙන තියෙනවා. මෙතනත් මේ බලන්න මේ විදියට මේ වටෙත් මහලා තියෙනවා. එතකොට අපිට ලස්සන්ට මේක කොණ්ඩේ ඉන්නවා. හරි? ඒක නිසා මේ විදියටම හරියට කරගන්න. චුට්ටක් එහාට මෙහාට උනම් පින් එක ගලවලා ආයෙත් හදන්න. වැරදින්නේ නැහැ. හරි? මෙතකොට බලන්න මේ විදියට තමයි අපේ කොණ්ඩේ ආගේ එන්නේ. ඔයා දැන් මේ කොණ්ඩේ දිග අනුවත් ඔයාට ඕන නම් චේන් අඩු කරගන්න, චේන් වැඩි කරගන්න. මොකද ඔයා හදලා තියෙන දැන් ඩෝල් ටිකක් දිග නම් ලොකු නම් තව ටිකක් දික් කරන්න ඕන නම් කොට කරන්න ඕන නම් මේ එක විදිය හෙයාර් ස්ටයිල් එකක් විතරයි මම කියලා දුන්නේ. දැන් මම හිතනවා මේක හරියට කරાવી කියලා. දැන් ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් මේ ගවුම කරන විදියත්. ඒකට මම පාවිච්චි කරන්නේ මේ රෝස පාටයි අලු පාටයි. ඔයාට ඕන පාටක් පාවිච්චි කරන්න. මම මේකෙදි දාලා තින්නේ කහ පාටයි රෝස පාටයි ඕන පාටක් ඔයා එක්ක රෝස පාටින්ම කරන්න පුළුවන්, එක්ක කහ පාටින්ම කරන්න පුළුවන්, දෙකකින් කරන්න පුළුවන් ඒ වගේ. ඒකෙදි කරන විදියත් අපි බලමු කොහොමද කියලා. පොඩ්ඩිත්තක් හැමතිස්සෙම ඔයා හදන බෝනික්කගේ චේන් එක ගත්තාම අවශ්‍ය වෙන චේන් ප්‍රමාණය පොඩ්ඩිත්තක් තියලා බලන්න. ඒක ලොකුද, දිග වැඩිද පොඩ්ඩක් කොට වුණාට කමන්නේ. මොකද මේක මේ පොඩ්ඩක් ඇදෙනවා. වූල් එක මේම ඇදෙනවනේ, ස්ට්‍රෙච් වෙනවනේ. ඒක නිසා මේ පොඩ්ඩක් පොඩි වුණාට කමන්නේ. ඒක කරන්නේ මිලිමීටර 3 හුක් එකෙන්. මං හදලා තියෙනවා මෙතනට චේන් 27ක් ගොතලා තියෙන මේ ඩ්‍රෙස් එක ගොතන්න. හරිද? මේ විදියට චේන් 27ක් ගොතලා ඉවරලා දෙවනි චේන් එකේ ඉඳලා අපි සිංගල් ක්‍රොෂේ දාගෙන යන්න ඕන උඩට වෙනකම්ම මේ විදියට. හරි ලේසි එකක්. හරි? මේ විදියට සිංගල් ක්‍රොෂේ කොහොමද දාගෙන යන්න උඩටම වෙනකම්. දැන් මෙතනටම අපි ආවනේ. හරි? උඩට වෙනකම්ම මේ විදියට දැන් සිංගල් ක්‍රොෂේ දාලා තියෙන්නේ. හරි? දැන් මෙතනදී බලන්න අපි චේන් එකක් දාලා මේක අපි අනිත් පැත්ත හරවනවා. හරි? හරවලා ඉවර වෙලා අපි ඊළඟ තියෙන චේන් 3ට සිංගල් ක්‍රොෂේ 3ක් දානවා. හරි? මේ පළවෙනි එක 3. හරි? 3ක් දැම්ම. 3ක් දාලා ඉවර වෙලා ඊළඟට චේන් 6ක් ගොතනවා. 1යි 6යි. හරි? 6ක් ගොතලා අපි මෙතන චේන් 4ක් අතාරිනවා. 4 ඇතරලා පස්වෙනි එකෙන් අපි සිංගල් ක්‍රොෂේ එකකින් එකතු කරනවා. හරි? දැන් මේ අපි ගවුමේ අත හදන්නේ මෙතන. උඩ ස්ට්‍රැප් එක හදන්නේ. හරිද? ඊට පස්සේ ඊළඟට ආයිසරයක් අපි මේ ටිකට සිංගල් ක්‍රොෂේ අපි 10ක් දාගෙන යන්න ඕනේ. ඔයා ඒක ගන්න චේන් ප්‍රමාණයට ඔයා ඒකත් හරි ගස්ස ගන්න දැනගන්න ඕනේ. හරි? චේන් ගන්න ප්‍රමාණයට ඔයා ඒක හරි ගස්ස ගන්න ඕන. මෙතන ස්ට්‍රැප් එකට කොච්චරක් එන්න ඕනද, මැදට කොච්චරක් එන්න ඕනද කියලා ඔයා ඒකත් පොඩ්ඩක් හදාගන්නේ ගන්න චේන් ප්‍රමාණය අනුව. ලේසියින් ඒක කරන්න. හරි? ඊට පස්සේ අපි ආයෙසරක් චේන් 6ක් ගොතනවා. 1යි 2යි
3යි 4යි 5යි 6යි. හරි 6ක් ගොතලා ඉවරලා ආයිත් අපි මෙතන චේන් 4ක් අතහැරලා පස්වෙනි චේන් එකෙන් අපි ආයි සිංගල් ක්‍රොෂේ එකකින් එකතු කරනවා 1 2 3 4 5. හරි මෙතනට එකතු කරනවා. ඊට පස්සේ අපි ඉතුරු වෙලා තියෙන අනිත් ඒවලට අපි ආයි සැරයක් සිංගල් ක්‍රොෂේ දානවා 3 1යි 3යි මම දැන් මේ කරේ 3කින්නේ. හරි 3ක් ඔහොම දානවා. මේ අපි මේ ස්ට්‍රැප් එක තමයි හදන් තියෙන්නේ. දැන් ඊට පස්සේ ආයි චේන් එකක් ගොතලා අපි මේක අනිත් පැත්ත හරවලා මේ හැම එකකටම අපි සිංගල් ක්‍රොෂේ දාගෙන යන්න ඕනේ. මේ ස්ට්‍රැප් එකේ එකටත් අපි මේ විදියට හරියට සිංගල් ක්‍රොෂේ දාගෙන දිගටම යන්න ඕනේ. පැහැදිලි නේද? මේ දිගටම ඇවිල්ලා ආයිත් මෙතනදිත් ඒ විදියට දාලා ආයිත් ස්ට්‍රැප් එකට ආයි සිංගල් ක්‍රොෂේ දාලා මෙතනටම ඉන්න ඕන. ආයිත් ඊට පස්සේ චේන් එකක් දාලා ආයිත් ඒක හරවලා අපි මේ විදියට අපි රවුම් 6ක් යන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි මෙතන පටන් ගත්ත තැන ඉඳලා රවුම් 6ක් මෙතනට එන්න ඕනේ. ඒ ඔක්කොම ඉන්නේ සිංගල් ක්‍රොෂේ. මේ දැන් දිග ස්ට්‍රැප් මේකට ස්ට්‍රැප් එකටත් දාගෙන ආව මෙතනට සිංගල් ක්‍රොෂේ ආයිත් සිංගල් ක්‍රොෂේ මෙතනට ආවා. චේන් එකක් දාලා අනිත් පැත්ත හරවලා ආයිත් සැරයක් සිංගල් ක්‍රොෂේ දාගෙන රවුම් 6ක් මේක ගොතා ගන්න ඕනේ. හරි මේ බලන්න. මේ විදිහට තමයි අපි රවුම් 6ක් ගොතා ගත්තයින් පස්සේ එන්නේ. මේ ස්ට්‍රැප් එකේ නම් අපි දැන් මේ ගොතාගෙන උඩට වෙනකම්ම මෙතනට වෙනකම්ම ආවා. හරි ආවයින් පස්සේ දැන් අපි ඔයාට දැන් මේකේ මේ කලර් එකෙන්ම ඕනනම් කරන්නත් පුළුවනි. දැන් අපි නැත්තම් අපි මේක කලර් එක වෙනස් කරනවා නම් අපි කොහොමද කරන්නත් කියලා බලමු. දැන් මේ දෙක අපි එකට අරගෙන දැන් මම මේකේ දැන් කලර් එක වෙනස් කරන්නනේ මං හදන්නේ. හරි අපි බලමු ඊට පස්සේ මෙතනට අරගෙන මේ අපේ පළවෙනි සිංගල් ක්‍රොෂේ එක තියෙනවානේ. හරි පළවෙනි සිංගල් ක්‍රොෂේ එකට අපි මේක ස්ලිප් ස්ටිච් එකකින් එකතු කරනවා. කරලි ඉවරලා එක චේන් එකක් දාලා දැන් මම කලර් එක චේන්ජ් කරන හින්දා මෙහෙම නූල කපනවා. ඔයා ඒ කලර් එකකින්ම යනවා නම් එහෙමම දිගටම යන්න. හරිද? ওই විදියට චූටියට දැන් ඔන්න අපේ මේ ගවුමේ උඩ කොටස ඇඟ කොටස හදාගත්තා. හරි. දැන් අපි ඊළඟට කරන්න හදන්නේ මේක දැන් රෝස පාට එක එකතු කරලා කොහොමද කරන්න කියලා අපි බලමු. ස්ලිප් නොට් එක දාලා මේක එකතු කරන්න හදන්න. දැන් මෙතන මේ අපි පටන් ගත්ත තැනටම මේක අපි එකතු කරනවා. හරි. මේ චේන් එකෙන් දාලා අරගෙන මේ විදියට මෙහෙම ගන්නවා. අරගෙන චේන් දෙකක් ගොතනවා. 1යි 2යි. හරිද? චේන් දෙකක් ගොතලා ඉවරලා අපි මේම එක චේන් එකක් අත්හැරලා ඊළඟ එකට දැන් අපේ මේ තියෙන නූලත් අපි මෙහෙම අල්ලගමු. හරි. එතකොට අපිට නූල කපන්න ඕනේ. නූල හොඳට හයියට යනවා. දාලා මේකට දාලා සිංගල් ක්‍රොෂේ එකක් දාන්න. හරිද? ආයි චේන් දෙකයි ආයිත් එක චේන් එකක් අතහැරලා ඊළඟ එකට සිංගල් ක්‍රොෂේ එකයි. අපි මේ විදිහේ පොඩි ලූප් එකක් හදාගෙන තමයි දැන් යන්නේ. හරි. ආයිත් චේන් දෙකයි එකක් අත්හරිනවා ඊළඟ එකට එක චේන් එකක් අතහැරලා ඊළඟ චේන් එකට සිංගල් ක්‍රොෂේ එකයි. ওই විදිහට අපි මේක දිගටම ඉවර කරන්න ඕනේ ඒ විදිහටයි. එන්න අපි අන්තිම වෙනකන් ආවයින් පස්සේ ආයිත් 1යි 2යි. හරි. දැන් මෙතන දැන් අපි මෙතන තියෙන අපි අර පටන් ගත්ත තැන තියෙනවනේ චේන් එක. ඒකට අපි ආයිසර මෙහෙම සිංගල් ක්‍රොෂේ එකක් දානවා. දැන් ඔන්න මේ විදිහේ ලූප් එකක් අපි හදාගත්තා. හරි. ඉවර වෙනකන් ඔය විදිහට කරලා ඉවරලා දැන් මම මේක මෙතනදී යන විදිහ පෙන්නන්නම්. චේන් 4ක් ගොතනවා. 1යි 2යි 3යි 4යි. හරි. 4ක් ගොතලා මේ තියෙන මේ අර චේන් දෙකේ ස්පේස් එක තියෙනවනේ අපි දැන් හදාගත්තනේ පොඩි රින් එකක්. හරි. ඒකට අපි ඉස්සෙල්ලම දානවා ඩබල් ක්‍රොෂේ 3ක්. අපි මේ පැටර්න් එක ගොතන්න හදන්නේ. හරි. අපි 1යි 2යි 3යි. ඊට පස්සේ ඒකටම අපි චේන් දෙකක් ගොතලා 1යි 2යි. හරි. චේන් දෙකක් ගොතලා ඒකටම ආයිසර ඩබල් ක්‍රොෂේ 3ක් දානවා. ඒ ලූප් එක ඔහොම ඈඩ් කරලා ඉවරලා අපිට ඒකට දාන්න ඉඩ තියෙනවා. හරි. ওই විදියට ගොතනවා. දැක්කද? 3යි චේන් 2යි ආයිසර ඩබල් ක්‍රොෂේ 3යි. හරි. ඊට පස්සේ ඊළඟ ස්පේස් එක තියෙනවානේ. ඒකට අපි චේන් මේ දෙකේ ස්පේස් එකට චේන් එකක් ගොතලා එක ඩබල් ක්‍රොෂේ එකක් දානවා. හරිද? එක ඩබල් ක්‍රොෂේ එකක් කොහොම දානවා. ඊට පස්සේ ආයිසර චේන් එකක් ගොතලා ඊළඟ එකට ආයිසර ඩබල් ක්‍රොෂේ 3ක් දානවා.
ඔය විදියට 3ක් දානවා. ඊට පස්සේ චේන් 2ක් ගොතලා 1යි 2යි පොඩ්ඩිත්තක් මෙහෙම මේක ඇද ගන්න පුළුවනි මේක දාන්න මේකට ඊළඟට ආයෙත් සැර ඩබල් ක්‍රොෂේ 3ක් දාන්න. ඊට පස්සේ ආයෙත් චේන් 1ක් ගොතලා ඊළඟ එකට දාන්න එක ඩබල් ක්‍රොෂේ එකයි. ඒ විදිය තමයි දැන් පැටර්න් එක යන්නේ. පැහැදිලි නේද? මේ විදියට තමයි දැන් දිගටම මේ පැටර්න් එක යන්නේ. මේකට දැන් අපි එක ඩබල් ක්‍රොෂේ එකක් දැම්මම මේකට ඩබල් ක්‍රොෂේ 3යි චේන් 2යි ආයෙත් ඒකටම ඩබල් ක්‍රොෂේ 3යි ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ 1යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 1යි ඒ විදියට දිගටම අපි මෙතනට වෙනකම්ම එනවා අන්තිම එකේදී හරි දැන් ඔයාට මෙතන මං කියන්නේ දැන් එක ස්පේස් එකක් දැන් ඉතුරු වෙලා තියෙනවා නම් එහෙම ඒකට එක ඩබල් ක්‍රොෂේ එකක් දාන්න එපා හරිද දාන්න නැතුව අපි මේකෙදි අපි මෙතන චේන් 4 තියෙනවා නේද ඒකට අපි මේ පළවෙනි චේන් එකට අපි දාලා මේක ස්ලිප් ස්ටිච් එකකින් එකතු කරනවා. පළවෙනි චේන් 4 පළවෙනි එකට. දැන් අපි මේ චේන් 4ට අපි මේක ස්ලිප් ස්ටිච් එකකින් එකතු කරා. හරි? ඊට පස්සේ අපි කරන්න ඕන ආයෙසර චේන් 4ක් ගොතන්න ඕන. දැන් දෙවෙනි රවුම හරි? දැන් අපේ මෙතන චේන් 2 ස්පේස් එක තියෙනවනේ. එතනට අපි ආයෙසරයක් ඩබල් ක්‍රොෂේ 3ක් දානවා. ඊට පස්සේ ආයෙසරයක් චේන් 2ක් ගොතනවා 1යි 2යි ආයිසරයක් ඒ ස්පේස් එකටම ආයිත් අපි දැන් මේක තමයි අපේ පැටර්න් එක හරි ඩබල් ක්‍රොෂේ 3ක් ආයිත් දානවා 1යි 3යි හරි ඊට පස්සේ එක චේන් එකක් ගොතලා අපි තනි එක ඩබල් ක්‍රොෂේ එකක් දැම්මනේ ආයිත් ඒක උඩට මේක උඩ තියෙන චේන් එකට ආයිත් එක ඩබල් ක්‍රොෂේ එකක් අපි දානවා හරි මේ විදියට ඊට පස්සේ ආයිත් එක චේන් එකක් ගොතලා ආයිසරයක් අපි මේකට ඩබල් ක්‍රොෂේ 3යි චේන් 2යි ඩබල් ක්‍රොෂේ 3යි. ඒ විදිහට තමයි දැන් අපි මේ දිගටම මේ වටේම අපි ගොතාගෙන යන්න ඕනේ. මේ විදිහ තමයි අපි දිගටම අපි දැන් මේ ගවුමට ගෙතුවයින් පස්සේ එන්නේ මේ ප්‍රමාණය. ඔයාට ඕන නම් දිග කරන්න ඕන නම් තව ආයිත් තව වටයක් යන්න. හරි? ඊට පස්සේ ඔයා මේ ගවුමේ මෙතන කොටස එකතු කරගන්න ඕනේ. දැන් මේ වගේ නීඩල් එකක් ගත්තා නම් හොඳයි. අමිගුරුමිය වලටත් මම මේ වගේ නීඩල් එකක් ගන්න මේ ප්ලාස්ටික් නීඩල් එකට වැඩිය මේක අර අතරින් යවන්න ගියාම ලේසි. ඉතින් ඒක නිසා ඔයාට පහසු එකක් ගන්න මේ විදියට අරගෙන අපි මේ මෙතන මේ ගවුම මේ උඩ කොටස එකතු කරන්න ඕනේ. හරි? ඒක ඔයා දන්නවා ඒවා කරන විදියවලුත් එහෙම කොහමද කියලා දන්නවා. හරි? අපි මේ විදියට තියලා මේක චේන් එකෙන් චේන් එකට අපි මේ විදියට මේ ගවුම එකතු කරන්න ඕනේ. ඒක ලස්සනට එක කරන්න නීට් එකට පේන්නේ නැති වෙන්න මේ විදියට එකතු කරන්න. හරි? එකතු කරලා අපි මේ පිටිපස්සට මෙහෙම නූල අරගෙන මේක සම්බන්ධ කරන්න. මේ විදියට තමයි අපි දැන් මේ ගවුම එන්නේ. හරි? දැන් ඒක අන්දන කොටත් ඔයා මේක ඔළුවෙන් දාන්න හිම කරන්න එපා. අපිට මේක ඇදෙන හින්දා මෙහෙම යටින් දාලා මේක අන්දන්න පුළුවනි. හොඳට. හරිද? ඉතින් ඒක නිසා මේ විදියට අරගෙන මේ අතත් මේ විදියෙන් ඇතුළට දාලා මෙතනින් මේ අතෙන් මේ අතත් දාලා ඒ විදිහ මොකද මේක මුකුත් වෙන්නේ නැහැ චුට්ටක් එහාට මෙහාට ඇදුනා එහෙම කියලා හරි ඒක නිසා බය වෙන්නේ නැතුව ඒක කරන්න අනිත් එක ඔයා බලන්න ඔයා ගන්න දැන් මම මේ විදිහේ ගවුමක් මේ හදලා තියෙන උරේස් දෙක මෙන් පහලට එන එකක්නේ හරි ඒක නිසා මේ විදියට ලස්සනට හරි ගස්සලා ගන්න ඊට පස්සේ ඔයාට පුළුවන් මේකේ ලස්සනට අපිට ඔයාට මේ අර සේෆ්ටි අයිස් තියෙනවා නම් මුලින්ම මේක ස්ටෆ් කරන්න ඉස්සෙල්ලා හරියට කොණ්ඩේම දාන තැනවා හරියට බලාගෙන එහෙම S2 හයි කරන්න පුළුවන්. නැත්තම් එහෙම වට මේ විදියට ලස්සනට S2ක් මහන්න පුළුවන්, කට මහන්න පුළුවන්. ඒ වගේම මේ කම්බුල් දෙක ලස්සනට රෝස පාටින් පාට කරලා ඒ විදියට කරන්නත් පුළුවනි. හරි. දැන් මේක තමයි මම ඔයාට අද මම කියලා දීපු අර බේසික් ඩෝල්ට හදන මේ කොණ්ඩේ ගවුමයි. හරි. ඔයාට තව අයිඩියාස් ඇති මේ විදිහට ලස්සනට ගවුම් හදාගන්න. මේ විදිහට හරිය එහෙම හදාගන්න. දැන් මේක තමයි මේ මං හදපු ඒ ගවුමයි කොණ්ඩේ. දැන් ඔයා දැක්කනේ කොහොමද අපි මේ අර බේසික් ඩෝල්ට මේ කොණ්ඩේකුයි ගවුමකුයි ගෙතුව විදිය. ඉතින් මං හිතනවා සමහරක් වෙලාවට ඔයාට මටත් වැඩිය ගොඩාක් ලස්සනට තව අයිඩියාස් ඇති ගොතන්න ගවුම්. හරි ලේසි පොඩි එකක් නේ ඒක කරන්න තියෙන්නේ. ඉතින් මං හිතනවා ඒකත් මම කියලා දීපු පැටර්න් එකත් එකතු කරගෙන තවත් ලස්සන දේවල් එකතු කරගෙන ඔයාට ඒක ගොතන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි තව දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.